හායි කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ බිත්තර දාලා වෙනස්ම රසකට හදාගන්න පුළුවන් ගෝවා රෙසිපි එකක්. එහෙනම් අපි බලමු කොහොමද මේ ගෝවා එක හදාගන්නේ කියලා. channel එක subscribe කරලා නැත්නම් subscribe button එකත් click කරගෙනම රෙසිපි එක බලන්න යමු. අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ description එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මෙතන මම ගෝවා ග්‍රෑම් 150ක් පොඩියට කපලා අරගෙන තියෙනවා. ඒකට මම 3-5 මේස හැඳි කාලා කහ කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. රස අනුව ලුණු කුඩුත් එකතු කරගන්න. උඹලකඩ ටිකත් එකතු කරගන්න. ඒ වගේම උළුහාල් ටිකකුත් එකතු කරගන්න. දැන් ගෝවා ටික හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන ටෙම්පරාදුව හදාගන්නකම් මම මේක වහලා තියාගන්නවා. එතකොට මේ 3-5 ටික හොඳට ගෝවා එකට උරා ගන්නවා. දැන් මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස්, කරපිංචා ටික එකතු කරගන්න. දැන් විනාඩි 2ක් විතර මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. දැන් මම කෑලි මිරිස් මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. ඊළඟට මම කලවම් කරගත්තු බිත්තර දෙක මේ වෙලාවේ එකතු කරගන්නවා. බිත්තර ටික බෙදෙන්න කලින් හැන්දෙන් මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් වහලා තියපු ගෝවා ටික මේකට එකතු කරගන්න. එකතු කරගෙන ගෝවා ටික හොඳට කලවම් කරගන්න. දැන් ගෝවා ටික තැම්බෙන්න විනාඩි 3-4ක් විතර අඩු ගින්දරේ වහලා තියන්න. දැන් හරියටම විනාඩි 4කට විතර පස්සේ ගෝවා ටික හරි ගානට තැම්බිලා තියෙනවා. මේ වෙලාවේ මම රස බලලා ආපහු ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු ගෝවා රෙසිපි එක. ඉතින් බිත්තර දාලා මේ විදිහට ගෝවා හැදුවම මාරම රසයි. ඔයාලත් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.